අපේ තාත්තට රහස් සිතීමක් හම්බ වුණා. ඒකේ තිබුණේ නිදන් දූපතක් ගැන විස්තර. මේ සිතීම තාත්තගෙන් ලබා ගන්න අපි ගමන් කළ නැවේ නියමුවක් දඟ දැම්මා. තාත්තට බොහෝම හිරහැර කරන්න ආවා. ඔය අතරේ තමයි නැව කුණාටුවකට ආවුනේ. නැව සුන් වුණා. තාත්තට මොනවා වුණාද දන්නේ නැහැ. මමයි වයිටයි කොහොම හරි පාවෙලා ආවා ලිලිපුත් දූපතට. ලිලිපුත්තු කුරුමිට්ටු. ඒ අය හිතුවේ මං සතුරෙක් කියලා. ඒ වුණත් කුරුමිටි රජුව උකුස්සකින් බේරගත්තු නිසා ඒ අය මාත් එක්ක යාළු වුණා. දැන් ඉතින් මට තියෙන එකම ප්‍රශ්නේ මගේ තාත්තව හොයාගන්න එක. ඉක්මනට යන්න ඕනේ රජුගෙන් කතාව අහන්න. වෙලාවත් හොඳටම ලඟ වුණා. ඈ කරත්තයක් නේද? ගන්නෝ කහකට ගන්නවා. කරත්තේ මදිවට ඉබිනයි දෙත් පාරේ. සමාවෙන්න හදිස්සියක් මට. අසව් මාගේ ලිලිපුත් රාජ්‍යයේ රටවැසියනි, මම මේ ලබන සතියේ වීරයා තෝරන සතිය බව මෙයින් ප්‍රකාශ කර සිටිනවා. මේක රජතුමාගේ හොඳ අදහසක්. ඒක ඇත්ත. දැන් මේ තරගයට අයින් වෙනවා ඒ කට්ටිය. අනේ පව්. වත් නවත්ත ගන්න බෑ මේ කොයි පාරින්න කට්ටිය අයින් වෙනවා. ඕක වීරකමක් නෙවෙයි, මෝඩකමක්. මාව බීර ගන්නවා, වැටි නැත්තම් මාව බීර ගන්නවා. ඔය වතුර නවත්තන වතුර ඔව්. සතියේ වීරයා වෙන්න හදනවා වගේ. සතියේ වීරයා තරඟයට නම් ඉන්න හම්බෙන්නේ නෑ කවදාවත්. හරියන්නේ කවදාවත් වෙන්න බෑ. ඔව්. ඇයි එහෙම කියන්නේ? මං හිතන්නේ එයාට පුළුවන්. එයා මාව කී පාරක් සතුරන්ගෙන් බේරගෙන තියනවාද? පොඩ්ඩක් හිතලා බලන්න. මම විතරක් නෙමෙයි තව වීරයෝ ඉන්නවා. මොන වීරයෝද? ඇයි ගලිවර්? අපිට කවදාවත් දිනන්නේ නැහැ. හැමෝම කියන්නේ ගලිවර් දින්නෝමයි කියලා. ඒ වුණාට මේ තරඟයේ තියෙන ලිලිපුත් වැසියන්ටනේ. මම දන්නවා. ඒ වුණත් රජතුමා කැමති ගලිවර්ගේ වැඩවලටනේ. ඇහුණද වයිටා? ඒක හරි නෑනේ. අපි ටික දවසක් මේ ලිලිපුත් නගරයෙන් ඈත් වෙලා ඉමු. මේ සුමානේ වීරයා තෝරන තරගයේ ඉවර වෙනකල්. ඒක සාධාරණයි. අනේ ගලිවර් අද යන්න ඕනේද? ඒක ඇත්ත ගලිවර්. ඇයි මේ තරඟේ ඉවර වෙනකන් ගලිවර්ට ඉන්න බැරි ඇයි? ඔව් කවුරුත් කියන්නේ ගලිවර් දිනයි කියලා. ඒත් මම යන්නම ඕනේ. ළඟ දූපත්වලට මම ගිහින්ම නෑ. අනික මගේ තාත්තා ගැන ආරංචියක් ලබා ගන්නත් පුළුවන්. ඒ දූපත්වල ඉන්නේ නපුරු මිනිස්සු. මම ප්‍රවේශම් වෙන්නම් කුමරිය. සුබගම. ගලිවර් ඉක්මනට එන්න. හොඳයි මං ගිහිල්ලා එන්නම්. පට දුකවා වද්ද. ඔව්. අනේ මටත් හරි දුකයි. නොහඬන්න දියණිය. වයිටෝ සැඩ පාරක් බලාගෙන වයිටෝ. යන්තම් ඒකෙන් පැනගත්තා. ඔන්න තවත් එකක් බලාගෙන වයිටෝ. රජතුමා කිව්වා මට පුදුම ගුහාවක් ගැන මේ දූපත්වල. කිව්ව විදිහට මේ හරිය තියෙන්න ඕනේ. අන්න අර තියෙන්නේ ගුහාවේ දොරටුව වෙන්න ඇති. හොඳයි. අපි තරගේ ඉවර වෙනකල් මෙහි නවාතැන් ගනිමු. හොඳ නැද්ද වයිටෝ? පුරුදු වුණාම ඔකේ ගාණක් නෑ. හලෝ
මෙහෙ කවුරුත් නැද්ද? කවුරුත් නෑ වගේ. ඒ ඉන්නේ. අපි මිනිහව බය කළා වගේ නේද? හොඳ ලොකු බස්සෙක්. මෙන්න බලන්නකෝ. අඩිසලකුණක් නේද? මේ මිනිස්සු හරි නපුරුයිලු. මට නුඹලා ඡන්දයේදී සතියේ වීරයා කළොත් මම තවත් වීරකම් කළා පෙන්නනවා. ඔව්. ජය වේවා. මිනිහා දිනයි වගේ. මම කිව්වේ ඇයි දිනන්න බැරි? දිනන්න බෑ හරියන්නේ නෑ. මම පොරොන් දෙනවා ලිලිපුත් නගරේ සෑම කටයුත්තක්ම ඉදිරියට ගෙනියන්න බාධකින් අදාගෙන. ඔව්. ඒ කවුද කරත්තල්ලු කරන්නේ? මේක නවත්තනවා. ඇත්තමයි බාධක කඩාගෙන යනවා. අනේ තුවාල කරගනිද දන්නෙත් නෑ. තුවාල කරගනි හරියන්නේ ඉබිනයිදේ අයින් වෙනවා කිව්වම අයින් වෙනවා මට මේක නවත්තන්න බෑ. නාන්න ගියා නෙවෙයි. හරියන්නේ නෑ. මා බිමට ගන්නවා ඉක්මනට ගන්නවා. ඔය වතුර නවත්තනවා. මේ පාර අහස් වැඩි හරි ලස්සනයි. වෙඩි බෙහෙත් ඇඹරුවේ අපේ මේ යාළුවානේ. ඒත් ගොඩක් දැම්මා. පුපුරන්නේ නෑ ඒක. අර බලන්න වෙඩි ලැදියට යනවා. බීත් වැඩි වෙලා. මොකද්ද මේ? කවුරු හරි නවත්තනවා. හිතා ගන්නවත් නෑ. එනෝ. ගලිවර් කම්පියුටරේට පොඩ්ඩක් වැරදිලා. නගරේ බේරුණා. ගල් වැටුණා නම් ඉවරයි. කම්පියුටරේ වැරද්ද. කිව්වනේ හරියන්නේ නැහැ කියලා. මම හිතුවා මේ ගල් වලින් නගරය බේරුණයි කියලා. මේ ගල් වලින් ගඟ හරස් වෙලා වතුර පිටාර ගියොත් මුළු නගරයම යට වෙනවා. කොහොමද මේ ගල් අරන් දාන්නේ? මේවා උස්සන්න මැෂින්වත් තියෙනවයි. ගලිවර්වත් මෙහි හිටියානම් අපිව බේරගනි. හැඬු කඳුළු වැඩක් නෑ. ගලිවර් මොටද? අපි ගල පුපුරවලා දාමු. බොහෝම හොඳ අදහසක්. මුළු ලිලිපුත් නගරයේම වෙඩි බෙහෙත් ඕකට ගේමු. රජතුමනි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක්? මොන ප්‍රශ්නද? ගල් ඉවත් කරන්න වෙඩි බේත් ඕන. ඒ වෙඩි බේත් මං උත්සවේ ආස් වෙඩි වලට පාවිච්චි කළා නෙව. රජතුමාටත් හොඳ මේ වගේ මෝඩයෝ. ඔබ කරපු මේ රාජද්‍රෝහී ක්‍රියාවට ඔබට සිර දඬුවම දීමට මම නියෝග කරනවා. එහෙමයි ස්වාමීනි. වරදට දඬුවම්. ඔව් වරදට දඬුවම්. අනේ පව්. මෙන්න කෑම ටිකක්. මට කෑම එපා. එහෙම කියන්න එපා. වෙන මොනවා කියන්නද මේවට? රජතුමා මොනවාද කරන්නේ? ගම් ඉවුරේ වැලි කොට්ට ගොඩ ගහනවා. රටේ ආරක්ෂාවට. රට වෙනුවෙන් මම මොනවාද කළේ? මුකුත් නැහැ. මේව කොට ගහලා වතුර නවත්තන්න බෑ. ඉක්මන් කරනවා. කොහොම කරලා රට බේර ගන්න පුළුවන්ද? රජතුමනි මෙන්න මගේ ලෝඩ් එක. ඔව් මන් දන්නවා. ජාතිය වෙනුවෙන් දිවි පුදමු. දිවි පුදන්න ඉන්නවා. කවුද මේව උස්සන්නේ? ඕවයි බෑම ඉස්සෙයි. මාව ජාතික ප්‍රශ්නෙට යට වුණා. මාව එළියට ගන්නවා. ගන්නවා. යකඩ කම්බිනේ හෙල්ලෙන්නේවත් නැහැ. කොහොම හරි පැනලා ගිහිල්ලා ගලිවර්ට කියන්න ඕනේ. ඉබිනයිදි වෝක් එක. මට හොඳ අදහසක් ආවා. මෙතනින් පැන ගන්න ක්‍රමයක්. දැන් හරියයි දන්නේ නැහැ. කරලා බලන්න ඕන. ඉබිනයිදි පාන් වලට කැමතිද දන්නේ නැහැ. හොඳ කෑම කාපන්. වැඩේ හරියට හරි වැඩේ. ඇදපන් ඉබිනයිද ඇදපන්.
මේ ගඟ දිගේ ගියොත් ගලිවර් ගිය දිහාවට යන්න පුළුවන් වෙයි වගේ. ගන්නවා. මීට උසට අපිට මේවා ගොඩ ගහන්න බෑ. ගොඩ ගැහුවට බෑ. මේ ගඟ නම් හරි පළලයි. ඒ වුණත් කරන්න දෙයක් නැහැ. බෝට්ටුව වතුරට වඩා උඩින් යාවේ. යාන්තම් සැඩ පාර ඉවරයි. ඒත් කරදර නම් ඉවර නෑ වගේ. තඩි ගෙම්බෙක්. මේ හරියේදී සැඩ පාර තිබුණා නම් ගෙම්බගේ උඩින් යන්න තිබුණා. මොකද මම මැස්සෙක් කියලා හිතුවද? ඇවිද්ද හැම තැනම තාත්තා ගැන කිසිම සලකුණක් නැහැ. තව ටික දවසකින් සතියේ වීරයා තරගයේ ඉවර වේවි. එතකොට අපිට යන්න පුළුවන්. හොඳ පාඩමක් හුඹ හැමතැනම අනිනවට. අනේ මාව බේරගන්න කවුරුත් ඒ කවුද? අනේ අයියෝ බේරගන්න. අනේ කවුරුත් නැද්ද? අයියෝ. කුරුමිට්ටේ. වයිටෝ ඉක්මනට ගිහින් බේරගනින්. අනේ මාව බේරගන්න නැද්ද? පළයක් දුවනේ. අනේ ඉන්නවා නම් එන්න. අයියෝ අම්මෝ. වයිටෝ ඉක්මන් කරපන්. අනේ පළයන් යන්න වදනෝදී. මේ කවුද? වයිටනේ. වෙලාවට ආවේ මාව බේරගන්න. ඔව්. මෙහෙ මොකද කරන්නේ? කරුණාකරලා ඇවිල්ලා නගරේ බේරගන්න. කන්ද කඩාගෙන වැටලා ගඟ හරස් වෙලා වතුර ගලනවා. ඔව්. නගරේ වතුරෙන් යට වෙයිද? ඔව් ඉක්මන් කළේ නැත්තම්. එතකොට අර තරගය ඒකෙන් වැඩක් නැහැ. ගඟ හරවන්න ඕනේ කන්ද උඩ උල්පත ගාවි. ඒ නපුරු මිනිස්සුන්ගේ රට. කරන්න දෙයක් නැහැ. ඒකයි එකම විදිය. හොඳයි අපි ඉක්මන් කරමු. වයිටෝ ඉක්මනට අපි යමු. මේ වැලි මුට්ට වලින් නම් මේ වතුර නවත්තන්න බෑ. ඔව් මාත් හිතන්නේ එහෙම තමයි. ඒ වුණත් මොනවා කරන්නද? අතින්වත් අල්ලු කරන් ඉමු. අනේ පියතුමනි මේ වැලි මුට්ට ටික තල්ලු වෙනවා. මම දන්නවා. ගලිවර නැති වෙච්ච එක තමයි අපිට වෙච්ච ලොකුම පාඩුව. හරියන්නේ නෑ අපි සුන්. තවම නම් නපුරු පේන්නවත් නැහැ. දැන් කොයි පැත්තටද? උල්පත තියෙන්නේ අර පැත්තටයි. මං හිතන්නේ මේ මහ කුණාටුව දැන් නම් කඩාගෙන වැටෙන්න වගේ හදන්නේ. ගලිවර මේ අර නපුරු මිනිස්සු. දැන් මොකද කරන්නේ? Wardula, tumba! ඒගොල්ලෝ කට්ටිය අපිට කතා කරනවා. ලෑස්ති වෙන්න පැන ගන්න. Gula, tumba! වයිටෝ පැනපන්. Gula, muka kum taka, lo! මොකද්ද තමුසෙලා මේ කරන්න හදන්නේ? Muka kum taka, lo! Nagala! තමුසෙලට කරදරයක් කරන්න නෙවෙයි මං මේ පැත්තට ආවේ දන්නවද? Nagala! ලිලිපුත් නගරෙම වතුරෙන් යට වෙන්න යනවා. මං කියන දෙයක් මුන්ට තේරෙන්නෙත් නැහැ. වයිට කොහෙ ගියාද මේ වෙලාවේ? ගලිවර අපි මෙහෙ ඉන්නවා. බය වෙන්න එපා. වයිටු අපි යන් ඉස්සරහට. පටන් ගත්තා. මං කරන්න වයිටු. මං කරන්න. මෙතනින් ඉක්මනටම ගැලවෙන්න වෙයි. නැත්තම් ලිලිපුත් නගරේ හේදිලා යයි.
කරදරේ වැටිලා ඉන්නකොට වැස්සකුත් පටන් ගත්තානේ. බලන්නකෝ. ඒව ගැන දැන් කල්පනා කරලා වැඩක් නෑ කුමරිය. අනේ ගලිවර් හිටියනම් මේ කිසි දෙයක් වෙන්නේ ඉක්මන් කරලා ගලවනවා ඔය ලනුව. ගලිවර් බය වෙන්න එපා කිසි දෙයකට. අපි ඇදලා ගලවනවාමයි. අන්න හෙන වැදිලා අර මඩුව හොඳටම කිරි ගන්නවා. වයිට් ස්තුතියි මාව බේරගත්තට. අපි ඉක්මන් කරමු ගලිවර්. නැත්තම් නගරෙම විනාශ වෙයි. හරි. අපි යන් ඉක්මන් කරමු. රටවැසියනි මේ වගේ ප්‍රශ්න වෙන රටවලත් තියෙනවා. කිසි දෙයකට බය වෙන්න එපා. සාමකාමී වෙන්න. අපි කිසි දෙයකට බය නැහැ. ඒත් අපි නෙවෙයි ගුටි කන්නේ නේද? එසේ නොකියනු. අපේ රටේ අභිවෘද්ධිය මේ රජතුමාගේ කාර්යභාරයක්. දැන් අපි වහාම ලිලිපුත් නගරයට යමු. අනේ අපේ ගලිවර් නැති පාඩුව දැනුයි අපිට තේරෙන්නේ. හරියන්නේ නැහැ. තෙමිලා හෙම්බිරිස්සාව හැදෙයි වගේ. වැඩේ හරි ගිහිල්ලා වගේ. අර ගලිවර් මොනවා? ගලිවර් හොඳ වෙලාවට ආවේ. අපිව බේරගන්න නේද? දැන් අපිට එකම එක දෙයයි කරන්න තියෙන්නේ. අපි කොහොම හරි මේ ගඟ වෙන පැත්තකට හරවන්න ඕනේ. මේ ගල තල්ලු කරොත් මං හිතන්නේ ගඟ වෙන පැත්තකට හරව ගන්න පුළුවන් වෙයි අපිට නේද වයිටෝ? කරන්න පුළුවන්ද ගලිවර්? උත්සාහ කරලා බලන්න ඕනේ හැම දෙයක්ම. සමා වෙන්න. ගලිවර් කොච්චර හපනෙක් වුණත් මම නම් හිතන්නේ නෑ රජතුමනි ඒක කරන්න පුළුවන් වෙයි කියලා කවදාවත්. ගලිවර් ඒක කරයි කියලා මට නම් විශ්වාසයි. මම පැනලා හිත තද කරන්න. අන්න ඒක කරන්න පුළුවන් නම් ලොකු උදව්වක්. හරි. ගලිවර් වතුර වැඩි වෙනවා. ඉක්මන් කරොත් හොඳයි. ඉක්මන් කරන්න. හරි. මං ගල පෙරලන්න. හොඳයි. ඉක්මන් කරන්න ගලිවර්. හරි. අපි බේරුණා. මාව බේරගන්න කවුරුත් නැද්ද? මාව ගාගෙන යනෝ. අයියෝ. ඇති යාන්තම්. ඇත්තටම සතියේ වීරයා මම නෙවෙයි ඔයයි. අපි ගිහින් කියමු. මේ බලන්න සතියේ වීරයා. ලිලිපුත් නගරේ බේරගත්තු වීරයා. ජීවිතේ පවා පරදුවට තියලා මාව හොයාගෙන ඇවිල්ලා රට බේරගත්ත මේ පුංචි වීරයාට මගේ උපහාරය මම පුද කරන්න කැමතියි. අසව් සතියේ වීරයා ගලිවර් විසින් තෝරා අවසానයි. අපි මෙච්චර රෑදවල් දෙකේ නිදි මරලා රජතුමාට සේවය කරලත් අපිට උසස් වීමක් නෑ නේ. නිදි මැරීම සේවයක් වැඩක් කරන්න ඕනේනේ. ඕවත් වැඩද? මොලේ හොඳ නෑ. ඔක්කොටම පිස්සු. මේක නම් කවදාවත් හරියන්නේ නෑ. සතියේ වීරයා පිළිගන්න මගේ මිත්‍රයා. මේක මගේත් නිගමනේ. ස්තුතියි ඔබ සැමට.